සුබ දවසක් කියලා අපේ යාළුවෝ හැමෝම ෆෝල්ඩර් 9 channel එකට පිළිගන්න ගමන් කලින් වීඩියෝ එකේ මම පොරොන්දු වෙච්ච විදියට අද මේ වීඩියෝ එකෙන් උඹට කියලා දෙනවා හරි විදියට කොහොමද අයි කන්ටැක්ට් එක තියාගන්න කියලා. ඒ වගේම කෙල්ලෙක්ට කොල්ලෙක්ට ඔයාගෙන ආකර්ෂණයක් එහෙමත් නැත්නම් ඔයාගෙන දැනෙන මතක හිටින විදිය හැඟීමක් කොහොමද අයි කන්ටැක්ට් එකෙන් ලබා දෙන්නේ කියලා. ඒ වගේම මතක තියාගන්න වචන වලින් කරන්න බැරි ගොඩක් දේවල් අයි කන්ටැක්ට් එකෙන් කරන්න පුළුවන්. උඹත් කෙලින්ම කෙනෙක්ගේ ඇස් දිහා බලන්න බැරි කෙනෙක් නම් කලබල වෙන්න එපා. මේ වීඩියෝ එකෙන් පස්සේ උඹ ගොඩක් වෙනස් වෙයි. වීඩියෝ එක කෙල්ලන්ට කොල්ලන්ට දෙගොල්ලන්ටම එකසේ අදාළයි. ඉතින් මේ පුංචි ඉන්ට්‍රෝ එකෙන් පස්සේ අපි සෙට් වෙමු වීඩියෝ එකත් එක්ක. මොකක්ද අයි කන්ටැක්ට් කියන්නේ? සරලවම කියනවනම් කෙනෙක්ගේ ඇස් දිහා බලාගෙන කතා කිරීම, ඇස් එක්ක ගනුදෙනු කිරීම. මේකෙන් ඒ කෙනෙක් ගොඩ දෙනෙක් කරන වැරද්දක් තමයි අනිත් කෙනාගේ ඇස් දෙකම දිහා එක දිගට බලාගෙන ඉන්නේ අනේක. ඒකෙන් ඒ කෙනා වගේම උඹත් අපහසුතාවයට පත් වෙනවා. හරිම ක්‍රමය ඒ කෙනාගේ එක ඇහක් දිහා තප්පර කීපයක් බලාගෙන ඉඳලා අනිත් ඇහ දිහා බලන්න. මාරුවේ මාරුවට එක කරන්න. ඒකින් ඒ කෙනාට පේනවා උඹේ ඇස් දිලිසෙනවා වගේ. ඒ වගේම ඒක පට්ට නැචුරල් අයි කන්ටැක්ට් ලුක් එකක්. කෙලින්ම ඇස් දෙකම දිහා බලාගෙන කතා කරලා අපහසු ගතිය අඩු වෙගෙන එද්දි ආයෙත් ඇස් දිහා බලන්න ඔබට පුළුවන්. උඹට පුළුවන් එයාගේ ඇස්වල පාට මොකක්ද කියලා හොයාගන්න. මේක හරි ලස්සන ටෙක්නික් එකක්. උඹට තියෙන මිෂන් එක තමයි කතා කරන ගමන් එයාගේ ඇස්වල පාට මොකක්ද කියලා හරියටම හොයාගන්න එක. ඩිරෙක්ට්ම අයි කන්ටැක්ට් එක තියාගන්න ලැජ්ජයි වගේ නම් මේ ටෙක්නික් එක පාවිච්චි කරලා බලන්න. අයි කන්ටැක්ට් එක තියාගන්න එක දවසෙන් හැදෙන දෙයක් නෙමෙයි. ඒක ප්‍රොසෙස් එකක්. ප්‍රැක්ටිස් කරලා හදාගන්න ඕන ස්කිල් එකක්. මුලින්ම කණ්ණාඩිය ළඟට ගිහින් තමන්ගේ ඇස් දිහා බලන්න. ඊට පස්සේ YouTube එකේ සර්ච් කරලා බලන්න. මෙන්න මේ වගේ අයි කන්ටැක්ට් එක ප්‍රැක්ටිස් කරවන වීඩියෝ තියෙනවා. ඊට පස්සේ උඹට නිතර දෙවේලේ හම්බ වෙන අයට මේක ඇප්ලයි කරලා බලන්න. හරි, ඊළඟට අවනෙන් ඉන්න. Number 3. Playful eye contact. එක සමාන අවස්ථාවකට මුහුණ දෙන අඳුරන්නේ නැති දෙන්නෙක් අතර මේ අයි කන්ටැක්ට් එක හොඳට වැඩ කරනවා. උදාහරණයකට මෙහෙම හිතන්න. උඹ ඉන්න බස් එකට නගිනවා විරුදු කියන මිනිස්සෙක්. ඒ මිනිස්සයා විරුදුවක් කියනවා බස් එකේ ඉන්න මිනිස්සුන්ට බැහැලා දුවන්න හිතෙන විදිහ. ඒ දැනෙන අපහසුතාවය උඹට එහා පැත්තේ සීට් එකේ වාඩි වෙලා ඉන්න කෙල්ලටත් දැනෙනවා. ඒ වෙලාවේ උඹ ඇස් වලින් ඒ හැඟීම එයා එක්ක ෂෙයා කරගන්න එකකින් ඇතිවන සුහදශීලී බව එක්ක දිගටම අයි කන්ටැක්ට් එක කන්ටිනියු කරන් යන එක තමයි මේ ප්ලේෆුල් අයි කන්ටැක්ට් වල තියෙන වැදගත්කම. Number 4. Extended gaze. මේක ඔබ හොඳින්ම දන්න කෙනෙක් එක්ක තියාගන්න පුළුවන් අයි කන්ටැක්ට් එකක්. උඹේ ක්‍රෂ් එක එක්ක වගේ නම් ගොඩක්ම උචිත මෙන්න මේ ටයිප් එක. Extended gaze. ඒ කියන්නේ උඹලා දෙන්නගේ කන්වර්සේෂන් එක ඉවර වුණාට පස්සෙත් ටික වෙලාවක් යනකම් ඇස් දෙක දිහාම බලාගෙන ඉන්න එක. ඒකෙන් ඒ කෙනාට හොඳටම තේරෙනවා උඹේ හිතේ එයා ගැන කැමැත්තක් තියෙනවා කියලා. ඒ වගේම ඒ කෙනාට ගෙදර ගියාට පස්සෙත් උඹ ගැන අනිවාර්යයෙන්ම ගොඩක් මතක් වෙනවා. Number 5. Eye lifting and full body gaze. අයි කන්ටැක්ට් වල එක්ස්පර්ට් කෙනෙක් වුණාට පස්සේ ඒකේ තියෙන ක්වොලිටි එක වැඩි කරන්න වගේම අනිත් කෙනාව පිස්සු වට්ටන්න පාවිච්චි කරන්න පුළුවන් දේවල් දෙකක් තමයි මේ. අයි ලිෆ්ටිං ඒ කියන්නේ ඇහි බැම සෙලවීම මගින් අයි කන්ටැක්ට් එකට ලස්සනක් එකතු කරන එක. ෆුල් බොඩි ගේස් කියන්නේ අයි කන්ටැක්ට් එකට මුළු ඇඟෙන්ම දෙන සපෝට් එක. ඒ කියන්නේ අයි කන්ටැක්ට් එක තියාගෙන ඉන්න ගමන් නිකටට අත තියන එක, කොණ්ඩේ හදන එක වගේ දේවල් මේකට උදාහරණ විදිහට කියන්න පුළුවන්. Number 6. Triangle method. මේක තමයි මන් දැකපු විදිහට අයි කන්ටැක්ට් එකේ තියෙන ලස්සනම මෙතඩ් එක. මේක අනිත් කෙනාව සරාගී පොළඹවා ගැනීමක් වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් සුපිරි ටෙක්නික් එකක්. ඒ සම්බන්ධ වචන මුකුත් පාවිච්චි නොකර ඒ කෙනාට සරාගී පෙළඹවීමක් ඇති කරවන්න මේකින් පුළුවන්. කරන්න මෙහිමයි. ඒ කෙනාගේ වම් ඇහැ, දකුණු ඇහැ, තොල් මෙන්න මේ පොයින්ට් තුන මාරුවෙන් මාරුවට බලන්න. ගොඩක් වේගෙන් නෙවෙයි, බොහොම නැචරල් විදියට. උඹ කතා කරන වෙලාවට එයාගේ ඇස් දෙක දිහා බලන් ඉන්න කාලය ටිකක් වැඩි. එයා කතා කරද්දී තොල් දිහා බලන් ඉන්න කාලය චුට්ටක් වැඩි වෙනවා. විශේෂයෙන්ම අයි කන්ටැක්ට් තියාගන්නදී මෙන්න මේ වැරදි කරන්න එපා. අයි කන්ටැක්ට් කියන්නේ ඇස් දෙක දිහාම කෙලින්ම එක දිගටම බලාගෙන ඉන්න එක කියලා කවදාවත් හිතන්න එපා. එයා කතා කරද්දී අයි කන්ටැක්ට් එක බ්‍රේක් කරන්න එපා. උඹ කතා කරද්දී පොඩ්ඩක් බ්‍රේක් වුණාට කමක් නැහැ. හැබැයි කීයටවත් බිම බලන්න එපා. ඒකෙන් එයාට තේරෙන්නේ උඹ කොන්ෆිඩන්ස් නැහැ කියලා. අයි කන්ටැක්ට් එකකින් එයා අපහසුතාවයට පත් වෙනවා වගේ උඹට තේරෙනවා නම් දිගටම එයාගේ ඇස් දිහා බලන්න try කරන්න එපා. එයාට ටිකක් කම්ෆර්ටබල් වෙන්න ඉඩ දෙන්න.
විශේෂම දේ තමයි ඒ කෙනා කොච්චර ලස්සන වුණත් සමාජෙ කොච්චර පොරක් වුණත් ඇස් දිහා බලන්න පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මොකද ඇස් දිහා බැලුවා කියලා උඹට නඩු දාන්න කාටවත් බෑ. ඉතින් අද මේ වීඩියෝ එක උඹට ගොඩක් වැදගත් වුණා කියලා හිතෙනවා නම් වීඩියෝ එක අනිවාර්යෙන් ලයික් කරන්න. උඹගේ හොඳම යාළුවෙක් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. උඹලට හිතන දේ පහලින් කමෙන්ට් එකක් දාපන්. සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ Forward 9 channel එක. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් උඹලා හැමෝටම good luck.